පාට රවුමක් කියලා කිව්වේ මට යන්නේ කිතුල්. කිතුල් කියලා කිව්වහම ඔය අහලත් ඇති. සමහර විට ගිහිල්ලත් ඇති. ඉතින් එහෙම කියපු කෙනෙක් දන්නවනේ පරිසරය කොයි වගේද කියලා. ඉතින් මේ පරිසරය හරිම ලස්සනයි. මම යන ගමන් තමයි වීඩියෝ කරේ. ඉතින් ලස්සන පරිසරයක් තමයි එහෙ තියෙන්නේ. ඉතින් ඔයාලට පුළුවන් ගිහින් බලන්න. ඉතින් බලන්නකෝ ඔයාලට පේනවා ඇති කඳු තියෙනවා ලස්සනයි. ඉතින් හැබැයි මීදුමෙන් වැහිලා. ගොඩාක් කඳු පේන්නේ නැහැ තරම් ඒ තරමටම ඝන මීදුම හැරි තමයි තියෙන්නේ. ඉතින් හරිම ලස්සනයි. මේ යනකොට වෙනම ලෝකයකට යනවා වගේ තමයි දැනෙන්නේ. ඉතින් ඔයාලත් බලන්න. මොකද හරිම ලස්සන පරිසරයක්. හරිම නිස්කලංක පරිසරයක්. මම ඉන්නේ තියෙන්නේ. ඉතින් මට හරි විශේෂ තමයි. ඉතින් මොකද මගේ තාත්තගේ ගම තමයි මෙහෙ. මම යන්නේ අපේ සීයා බලන්න අවුරුද්දට. ඉතින් මට විශේෂ තමයි. බලන්නකෝ ලස්සන කොළපාට පරිසරයක් තමයි මෙහෙ තියෙන්නේ. අපිට හැම වෙලේම මේ වගේ පරිසරයක ඉන්න හම්බ වෙන්නේ නැහැ. ඉතින් කලාතුරකින් තමයි මෙහෙම පරිසරයක ඉන්න හම්බ වෙන්නේ. ඉතින් ලස්සන පරිසරයක්. ඉතින් මේ දවස්වල නම් ගඟේ වතුර ගොඩාක් අඩුයි. ඉතින් කඩු පාන්ති අතරින් මම පේන හැටි ඔයාලට මේ වීඩියෝ එකෙන් බලන්න පුළුවන්. ඉතින් කොහොම වුණත් ගඟේ වතුර දැන් ගොඩාක් අඩුයි මේ දවස්වල. මොකද ගොඩක් පායන නිසා. ඉතින් හරිම ලස්සන චිත්‍රයක් වගේ මේක කොළපාට ලෝකයක් කියන්නේ මොනවද? තවත් මට උදාහරණ නැහැ. මොකද මේ තරම්ම ලස්සනයි. මම මේ වීඩියෝ ක්ලිප්ස් ටික අරගත්තේ ඒ දේවල් ටික පෙන්නන්නමයි. ඉතින් මේ තියෙන්නේ බෝට්ටු පදිනවා. ඒක ගොඩක් ප්‍රසිද්ධයි කිතුල්ගල බෝට්ටු සර්විස් එක. ඒ කියන්නේ විදේශ ජාතිකයත් ඇවිල්ලා බෝට්ටු පදිනවා. ඉතින් සංචාරක අයටත් මෙහි සංචාරක අය ඉන්න නිසා බෝට්ටු පදින නිසා මෙහි දේවල් වලට හරි ප්‍රසිද්ධයි. ඉතින් මේ බලන්නකෝ වතුර. ඉතින් නාන්න තමයි හිතෙන දැක්කහම ඔයාලට මෙහි නාන්න කියන්නේ නාන්න තැන් එහෙම හොයන අයටත් මේ හොඳයි. මෙහි හොඳයි. ඉතින් ඔයාලට පුළුවන් ඇවිල්ලා නාන්න විනෝද වෙන්න යාළුවොත් එක්ක එන්න. ඉතින් ඒ දේවල් කරන්න පුළුවන්. ඉතින් ඒ තරම් ලස්සනයි මේ. හරි ලස්සන පරිසරයක්. ඉතින් සිටිපාදේ යන අය මේ පාරෙන් යන අය දන්නවා ඇති මේ පරිසරය ගැන. ඉතින් නාන්න එහෙම නවත්තනවානේ. ඉතින් එතකොට ඒගොල්ලෝ දන්නවා ඇති මේ පරිසරය ගැන. ඉතින් හරිම ලස්සනයි. ඔයාලට පුළුවන් යන්න. මොකද මේ ගොඩක් දේවල් තියෙනවා බලන්න. කිතුල්ගල බෙල්ලෙන ඔය වගේ ප්‍රසිද්ධ තැන් තියෙනවා. ඉතිහාස ප්‍රසිද්ධ තැන්. ඉතින් ඒ තැන් වල බලන්න යන්න පුළුවන්. ඉතින් නිවාඩුවකට ඔයගොල්ලන්ට නවතින තැනක් හොයනවා නම් ඒත් මේ ලස්සන හොටෙල්ස් තියෙනවා. ඉතින් ලස්සන පරිසරයක ඉන්න තැන් කියන්නේ නතර වෙන්න තැන් එහෙම හොයන කට්ටියටත් මේ ලස්සන හොටෙල්ස් තියෙනවා. ලස්සන පරිසරයක ඔයගොල්ලන්ට ඉන්න පුළුවන්. ඉතින් ඇවිල්ලා බලන්න කියලා කියනවා. ඉතින් අපි දැන් මේ යන ගමන ඉතින් අපි ගිහිල්ලා පීල්ලක නාන්නත් ගියා. අපි පීල්ලෙත් අතර චූට්ටයි එන්න. මොකද උල්පත් අතර උල්පත් සිඳිලා. ඉතින් මේ අවුව නිසා ඇත්තටම වතුර අඩුයි. තියෙන ලස්සන මල් ලස්සන පරිසරය යන ලස්සන දේවල්. ඉතින් දේවල්ටත් ප්‍රසිද්ධයි. ඉතින් මේ තියෙන්නේ ඒ වගේ අපේ ගෙදරට පල්ලෙහා තියෙන තේවත්තක්. ඉතින් ඔයාලට පේනවා ඇති. දැන් අපි ඉන්නේ තමයි පිටත් වෙන්නේ. මොකද ගොඩාක් වීඩියෝ කරගන්න හම්බුනේ නැහැ. ඉතින් ගොඩාක්
සැප පහසු කරන්න යන්නේ වගේ පාරවල් තමයි තියෙන ගෙදරට යන්න එන්න. දැන් අපි මේ එන්න පිටත් වෙලා තියෙනවා. ඉතින් ඔය වගේ තමයි ලස්සන ලස්සන දේවල් අපේ ලංකාවේ තියෙනවා. ඉතින් අපි එන ගමන් පොඩි කඩේක නැවැත්තුවා. පොඩි පාරෙන් තියෙන කඩේක. ඒ නැවැත්තලා ඉතින් මම රොටිය තමයි ගත්තේ. මොකද මම රොටිය හරි ආසයිනේ. ඊට පස්සේ ගොඩාක් තිබා ඒ කියන්නේ රස නිසා දෙහි එකක් තමයි අරගත්තේ. දොඩම් බීම එක. ඉතින් මේකත් බොන ගමන් මහන්සියත් නිවා ගන්න ගමන් ඊට පස්සේ තව හම්බ වුණා රස කෑම පෙන්වලු. ඉතින් ඒකත් කාලා ගමන පිටත් වුණා. අපේ ගෙදර බලාගෙන ඉන්න පිටත් වුණා. ඉතින් කොහොම හරි පැය 3-4ක් වුණා ඒ පරිසරයේ ගෙවිච්ච. ඉතින් හරිම හිතට සතුටුයි. කොහොම හරි එනකොට වැස්සට වුණා කඩයක් ඇතුළට වෙලා ඉතින් හිටියා. ඊට පස්සේ අපි ගියා මෙන්න මේ වගේ මැටි වලඳින කඩයක් අපිට හම්බ වුණා. ඊට පස්සේ අපි ගියා මේ මැටි වලඳින කඩට. මට හිතුණා අවුරුද්දට විශේෂ දෙයක් කරගන්න ඕන කියලා. ඒක මට විශේෂ දෙයක්. ඉතින් මං ගත්තේ පොඩි මැටි කැටයක්. මොකද අවුරුද්දේ සමන ඉතුරු කරනවා කියන එක හොඳ දෙයක්, හොඳ පුරුද්දක්. ඉතින් ඒක නිසා අවුරුද්දේ ඉතුරු කරලා පටන් ගන්න හිතුණා. ඉතින් මෙතන ලස්සන වලම් පිඟන් කෝප්ප ඒ වගේ දේවල් වගේ පහන් එතකොට මෙන්න මේ වගේ නිර්මාණ හරි ලස්සන දේවල් මෙතන තිබුණා. ඉතින් ආස හිතෙනවා මොකද අපි නිතරද මේ දකින්නේ නැති දේවල්නේ. ඉතින් මැටි වලින් හදපු ලස්සන නිර්මාණ මෙතන තිබුණා. හැබැයි කොහොම වුණත් මං ගත්තේ මැටි කැටයක්. ඔන්න ඔහොම තමයි අපේ චාරිකාව ඉවර වුණේ. ගිහින් එන්නම්. බයි.